ආයිබෝවන් කියලා හැමෝටම කියමින් ක්‍රිකට් ඇනලයිසස් වෙන්සා YouTube චැනල් එකෙන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවත්වුණු ඊයේ තරගය ගැන පෝස්ට් මැච් රිවිව් එකක් පැවැත්වීමටයි මේ සූදානම ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ විශිෂ්ට ජයග්‍රහණයට සහාය ලබා දුන් පැතුන්ගේ සංකගේ ඉරිම සහ මේ කණ්ඩායමේ විශිෂ්ට දක්ෂතාවය සමග ඕස්ට්‍රේලියාවට මොකක්ද සිද්ධ වුණේ ඕස්ට්‍රේලියාව එළියේ යාමට මොකක්ද වුණේ කියන පිළිබඳවයි ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි වටේට යාමට කළේ කර සුපිරිම අවස්ථාව පිළිබඳව ඊයේ පවත්වුණු පල්ලෙකල පිළිබඳව අවස්ථාව ගැන ක්‍රිකට් ඇනලයිසිස් වෙන්සා YouTube channel එකේ මම ඔබේ වෙන්සා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු ඊයේ තරගය පිළිබඳව විමසිලිමක් කරන්නටයි අද අප සිව්දානම් වන්නේ. මුලින්ම කාසිවාසී දෙනු දසුන් ජානක මුලින්ම ශාරීරික තීරණයක් ලබා දෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු යැවීමට තීරණය කරනවා. අති විශිෂ්ට තීරණයක්. මේ තීරණය නිසා මුළු තරගයම අති විශිෂ්ට තරගයක් බවට පත්වීමෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරනවා. කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමට ඇතුල් වීම අති විශිෂ්ටයි. මේක අවාසනාවන්ත සිදුවීමක් සිදු වෙනවා. මතීෂ පතරණ පන්දු යැවීමේ අතරතුර ඉන්ජර්ඩ් වෙනවා. මේක කොච්චර බලපානවද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඔහු රිකවර් වෙලා ශ්‍රී ලංකාවට සේවාවක් ලබා දෙවි කියලා අපි ප්‍රාර්ථනා කරමු. මුලින්ම අපි බලමු ඕස්ට්‍රේලියානු කණ්ඩායම පුදුම ආරම්භයක් ලබා ගන්නවා. ට්‍රැවිස් එඩ්විඩ් සමග මිචෙල් මාර්ෂ් ආරම්භක සම්බන්ධතාවය විශිෂ්ට සම්බන්ධතාවයක් දෙන්නම ලකුණු 50 වාර්තා කරනවා. ට්‍රැවිස් එඩ් එක පන්තින් සිට ලකුණු 50 වාර්තා කරද්දී අනිත් අන්තිම මිචෙල් මාර්ෂ් ලකුණු 50 වාර්තා කරද්දී දෙදෙනාගේ 8.3ක පන්දු වාර 8.3ක් වෙනකොට ලකුණු 104ක් ලබා දී තිබෙනවා. ඒ වෙලාවේ දසුන් චානක පොඩ්ඩක් කල්පනා කළ හිටියා මේ මොනවාද මේ සම්බන්ධතාවය කැඩීමට අපි කර යුත්තේ කියලා. ඒ වෙලාවේ දුෂාන් නිමන්තව පන්දු දඟ කැවන ක්‍රීඩාංගණය පත් කරමින් කඩුල්ල ට්‍රැවිස්ගේ කඩුල්ල කඩමින් පවත්වනවා. ට්‍රැවිස් හෙඩ් අනවශ්‍ය පාරකට එල්ල කිරීමට උත්සාහ කරලා දැවී යනවා. මු එල්ල කරපු පාරේ පිළිබඳව පොඩි ප්‍රශ්නයක් තිබුණා. මු හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන යද්දී අනවශ්‍ය පාරක් එල්ල කිරීම වැරදට යුතු දෙයක්. ඒ වෙලාවේ ඌ කරන්න තිබ්බේ පන්දු එකක් දාලා ක්‍රීඩකයන් දෙදෙනාගේ සම්බන්ධය වර්ධනය කිරීම. මොකද කඩුල්ලක් දැවියා. මින් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්න දඟ කැවීම ඇතුළට ඇවිල්ලා උන්ට දඟ කැවීම බලන්න බෑ. 27ක් මැක්ස්වෙල් ලබා ගන්න නම් තුගේ දඟ කැවීම දුෂාන් හේමන්ත කඩුළු 3ක් ලබා ගන්නවා. දඟ කැවීම දුෂ්මන්ත චමීලත් කඩුළු 2ක් ලබා ගන්නවා. ඊට අමතරව අපි දැක්කා කමිද මෙන්ඩස් කඩුල්ලක් ලබා ගන්නවා. මගේ තීක්ෂණත් කඩුල්ලක් ලබා ගන්නවා. ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම ක්‍රීඩකයන් 180කට සීමා කරනවා. මදන්දි කැපී පෙනෙන දශකම් දක්වූ දුෂාන් හේමන්ත විශිෂ්ට කඩුළු 2 ලබා ගැනීම. මෙතෙන්දී මොනවාද වුණේ ඕස්ට්‍රේලියාවට දඟ කැවීමේ තියෙන පිතිකරුවන්ට පොඩ්ඩක් කුචිත තනතිල්ලක් වුණාට කාසිවාසිය පැරදුනා අපි කියලා ඕස්ට්‍රේලියාව හිතා ගන්න ඕනේ. උන් පැරදුනාට පස්සේ උන් සැලසුමක් යොදාගෙන තිබුණේ. මේ සැලසුමේදී උන් වැරදි සැලසුමක් යොදාගෙන තිබුණේ. ස්ටීව් ස්මිත් වගේ අති විශිෂ්ට එක්ස්පීරියන්ස් තියෙන ප්ලේයර් කෙනෙක් එළිය තීම ලොකු වරදක්. ඒ වගේම උන් ස්පිනර්ස්ලා වැඩි කැමැත්ත නැතුව ඇතුළට ගියේ. ඇඩම් සැම්පා විතරයි මම දන්නේ ස්පිනර්ස්ලා වැඩි ගියේ. දඟ කැවීම තනතිරවල දඟ කැවෙන තනතිරවල දඟ කැවීමකට උචිත තනතිරවල දඟ කවන්නන් දෙතුන් දිනක් අරන් ගිහලා තියෙනවා. මෙතන වැරද්දක් වුණා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම අති විශිෂ්ට මොලේ පාවිච්චි කරමින් උන් දඟ කවන්නන් දබාගෙන දඟ කැවීමේ තනතිරේ හොඳට ක්‍රීඩා කරා. අති විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් T20 ලෝක කුසලානේ පළවෙනි ශතකයේ වාර්තා කරනවා. පැතුම් නිසා කර විශිෂ්ටයි. පැතුම් ප්‍රේක්ෂකයන් මං හැමෝම බලන් සිටියේ කෝ මේ ගාන පැතුම්. පැතුම්ට මොනවද උනේ? මොකවද සිද්ධ උනේ පැතුම් නිසා? කොහෙද ගිහිල්ලා ඉන්නේ මේ ක්‍රීඩකයාගේ අති දක්ෂතාවය අපි දැක්කා. මොකද්ද වෙලා තියෙන්නේ? මේ ක්‍රීඩකයා ඇයි එන්නේ නැත්තේ? මොකද්ද මූට වෙලා තියෙන්නේ කියලා හිතාගෙන ඉද්දි ඔහු කිව්වා මම කණ්ඩායම වෙනුවෙන් ලබා දෙන ලකුණු වලට තාම ඉන්නවා. අවශ්‍ය වෙලාවේ ඒක ලබා දෙනවා කියලා ඔප්පු කරලා වෙනවා.
ඒ තමයි ඕස්ට්‍රේලියානු තරගයේ ලකුණු සතකය කියන්නේ ලෝක කුසලානේ පළවෙනි සතකයේ ශ්‍රී ලාංකිකයෙක් වීම අපි ඉතාමත්ම අගය කරන්න ඕනි දෙයක්. ශ්‍රී ලාංකිකයෙක් හැටියට මට නම් ගොඩක් සතුටුයි. ඇයි කිව්වොත් පැතුම් නිසංක වගේ සුපිරි ප්ලේයර් කෙනෙක් සතකයක් ලබා දීම. ඉන් පස්සේ අපි දැක්කා කුසල් මෙන්ඩිතු අර්ධ ශතකයක් වාර්තා කර සම්බන්ධතාවල් සුපිරි සම්බන්ධතාවයක් ආරම්භ කරනවා. උදෙදෙනාගේ අනගි සම්බන්ධතාවය නිසා තමයි ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරන්න ලැබුණේ. නමුත් පවන් රත්නායකත් හොඳ සම්බන්ධතාවයක් ලබා දීමින් මේ කණ්ඩායමේ තරග ඉවර කරා. සනත් ජයසූරිය අවසානයේදී ඇවිල්ලා ලෙජන්ඩ් කියන්නේ අපි ඉස්සර සනත් අයියා. සනත් අයියා කිව්වොත් ලෝකේ දාන්න සනත් ජයසූරිය කිව්වොත් ලෝකෙම බය. ජයසූරිය ග්‍රවුන්ඩ් එකේ බැස්සොත් මනෝජ් ප්‍රභාකරට පවා බය. එච්චරට ක්‍රීඩාවේ උචිත ප්ලේයර් කෙනෙක්. ජයසූරිය ඇවිල්ලා බදාගෙන ඔප්පු කළා පැතුම් නිසාංක අති විශිෂ්ට ක්‍රීඩකයෙක්. එදා ඉඳලා මම දැකපු දෙයක් තමයි පැතුම් කියන්නේ සුපිරි ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකාවට හම්බුණා. IPL එකෙත් ඔයා මේ තරගාවලියකට ඔවුන්ට සුබ පතනවා. IPL එකෙන් හොඳ එක්ස්පීරියන්ස් එකක් අරන් ඇවිල්ලා ශ්‍රී ලංකාවට විශිෂ්ට සේවාවක් ඉදිරියට ලබා දෙවි. අපි YouTube channel cricket analyzer වෙනසා channel එකෙන් පැතුම් නිසාංකට සුබ පැතුමි පැතුම් සුපිරිමක් ක්‍රීඩා කළේ දෙකටම මේම ක්‍රීඩා කරන්නේ කියලා. ඕස්ට්‍රේලියාවට කොහෙද වැරදුනේ? ඕස්ට්‍රේලියාව දඟ කැවෙන දඟලි වලට උන් සුම්බාබේට පාරදුනා. ඒ කියන්නේ උන් දන්නවා දඟ කැවුනොත් අපිට ගහන්න බෑ. ඒ කියන්නේ මුල් කඩුළු දෙක වැටුණ කියන්නේ පට්ටාලම්ම ගියානේ. ඒ කියන්නේ අපි දඟ කැවුනකොට ගහන්න බෑ. එතකොට උන් කළ යුත්තේ දඟ කැවුන තරඟ වලට පිටිකරණයට ස්ටීව් ස්මිත් වගේ ක්‍රීඩකයන්ව වාඩි කරගෙන ඉඳපේ ඌවත් ක්‍රීඩා කරනවා. එතන වරදක් කරා. ඊට පස්සේ ඇඩම් සැම්පා විතරක් දඟ කැවීමේ පිටිකර එකක් ගිහලා හරියන්නේ නැහැ. එක්ස්පීරියන්ස් තියෙන බෝලර්ස් දෙන්න තුන් දෙනෙක් එකක් ගිහලා ඉතන ගහන්න. එනිසා එතනත් ඒගොල්ලෝ වරද්දක් කරා. මැක්ස්වෙල් ෆයවුඩ් නැහැ. මැක්ස්වෙල්ගේ ප්‍රතිප්‍රහාරාත්මක විදිය වැදුන්නේ නැහැ. ලංකාවේ පන්දු යවන්න නිසා පිටිකරණී ඒක සුපිරියටම කරලා දෙනවා. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවට ලංකාව ගහනවා කියන්නේ ලෝක කුසලානේ ඉදිරි තරගාවලියේ ලංකාව විශිෂ්ට ක්‍රීඩාංගණයේ විශිෂ්ට සේවාවක් ලබා දෙයි කියලා කිසිම සැකයක් නැහැ. ලංකාව සෙමි ෆයිනල් යීම කවුත් නවත්තන්න බෑ. මේ කණ්ඩායම මේ වගේ ක්‍රීඩා So cricket analysis වෙන්තා YouTube channel එකේ අපි ප්‍රාර්ථනා කරමු පැතුම් නිසාංග දිගටම ගෑවේවා. like කරන්න, subscribe කරන්න, share කරන්න. cricket analysis වෙන්තා channel එකට තවත් වීඩියෝ එකකින් අම්මු ස්තුතියි. සුබ දවසක්.